හරි මේ ටක් ගන්නකො මේක බලන්න මේ එතකොට මේක ටිකක් වැදගත් දෙයක් මේක පොඩ්ඩක් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දෙයක් අපි මුලින් ඉඳලා පිළිවෙලටම යමු මෙතනදී දැන් ඔයගොල්ලන්ට පේනවා උඩ ඉඳලා එක්සා පෙටා ගිගා මෙගා කිලෝ ඩෙසි සෙන්ටි මිලි ඔය විදිහට ගිහිල්ලා තියෙනවා එතකොට මේක තමයි බේස් ලෙවල් එක 10 බිංදුව මේ තියෙන මේ වෙන මුකුත් වගේක් නෙවෙයි 10යි අංශක ගණන් නෙවෙයි අංශක 10 කියන එක නෙවෙයි මේ තියෙන්නේ 10 බිංදුවනේ බලය කියන එක. ඒ කියන්නේ මෙතනගේ එකයි. එතකොට එතන ඉඳලා කොහොමද විභේදනය වෙන්නේ කියලා තියෙන්නේ මේ යටට යද්දි මෙතන ඍණ 1යි මෙතන ඍණ 2යි 10 ඍණ මෙතන 3යි මෙතන 10 ඍණ ගෙලිම 6යි මෙතන 9යි මෙතන 12යි. ඔන්න ඔය විදිහට තමයි යන්නේ 1 2 3 එතන ඉඳලා මයික්‍රෝ වල 10 ඍණ 6යි කියලා. එතකොට නැනෝ 10 ඍණ 9යි පිකෝ 10 ඍණ 12යි. එතකොට මේ උඩටත් ඒ වගේම තමයි මේ කිලෝ කියන්නේ 10 3යි. ඔයගොල්ලෝ දන්නවා කිලෝග්‍රෑම් එක කියන්නේ ග්‍රෑම් 1000ක් නේ. එතකොට 10 3යි 10 6යි 10 9යි 10 12යි 10 මේක එක්සා. ඒක ඔයගොල්ලන්ගේ අපේ සිලබස් එකේ නෑ. මම ඒක නිකන් දැම්මේ. එතකොට දැන් තව කියන්න ඕන දේ තමයි මේ දැන් මේක ඔළුවේ තියෙනවා නම් මේ අගයන් ටික කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද ගානක් හදාගෙන යද්දි මේ ටික අවශ්‍ය මේක සිලබස් එකේ තියෙන එකක් මේ ටික සිලබස් එකේ තියෙන එක අර එක්සා කියන එක මම දැම්මේ ඒක අපිට තියෙනනේ එක්සාබයිට් කියලා මේ IT වලට ඉගෙන ගනිද්දි අන්න ඒක නිසා ඒතකොට එක්සා කියන එක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මෙන්න මෙතනින් පල්ලෙහා ටික මේ ටික මේ රේන්ජ් එකේ තව පල්ලෙහාක් තියෙනවා. මේ රේන්ජ් එකේ තියෙන ටික තමයි අපිට ඕන වෙන්නේ. ඒ ටික ඔළුවේ තියෙනවා නම් ඒ ඇති මේක පොඩ්ඩක් ඔළුවට දාගන්න මේ ටික තියෙන එක නිකන් අපතේ යන්නේ ඒ ටික ඕනේ. ඒකයි මේ ටික ඔළුවේ තියාගන්න.